හරි මාව ඇහෙනවද? මාව ඇහෙනවා කියලා මං හිතනවා. චැට් එක දාලා තියෙන්නේ. චැට් එක දාන්න ඇහෙනවද කියලා? චැට් එක ඕපන් කරමු. ඔව් සර් හරි. හරි. දිශකුණුත් මේක. ඔව්. මේක දෙන්න. මේක මට අවුලක් කරනවා. කොල්ලද? දෙන්න නැහැ. දෙන්න. ඔයාලට YouTube link එකක් දාලා තියෙන්නේ. හරි. YouTube link එකක් දාලා thumbnail එක ඇඩ් කරන්න විදිහක් නැහැ. මොකක් හරි error එකක් එනවා. YouTube link එක දාලා තියෙන්නේ මම group වලට. හරිද? එතකොට මම හිතනවා මාව ඇහෙනවා ඇති කට්ටියටම කියලා. හරි. ඔන්ලයින් තියෙන ඔක්කොම අපේ. හරි. හරි. ඇහෙනවා කියලා කියන. YouTube එකෙත් මම හිතන්නේ වැඩේ හරි live එක ඕකේ. හරි.
එතකොට මොන හරි ගැටලුවක් තියෙනවා නම් chat එකේ දාන්න පුළුවන් දෙකේම open වෙලා තියෙන chat එක. හරි. මුලින්ම කියන්න ඕනේ මං හිතන්නේ මම ඔක්කොටම ඇහෙනවා ඇති මම පේනවා ඇති ගැටලුවක් නැතුව ඇති. මුලින්ම කියන්න ඕනේ පණිවිඩ දෙක තුනක් තියෙනවා. විශේෂයෙන් ඊයේ දැන් මේක 11 දැන් සම්බන්ධ කෙනෙක් බලයි මේ මොකද්ද කියලා. ඊයේ පොඩි ගැටලුවක් වුණා මං හිතන්නේ පිටස්තර පුද්ගලයෙක් ඒක කඩාකප්පල්කාරී වැඩක් කරා. හරිද? ඇවිල්ලා ස්ක්‍රීන් ෂෙයා කරා එකපාරට යාගේ වෙන වීඩියෝ එකක් උගන්වුකන් ඉදි ස්ක්‍රීන් ෂෙයා කරා. හරි? එතකොට ළමයිනුත් මාත් දෙගොල්ලම අපහසුතාවටපත් වුණා ඒ මොහොතේදී. මොකද බලාපොරොත්තු නොවිච්ච දෙයක් කරා. හරිද? ඉතින් විශේෂයෙන්ම කියන්නේ ඊයේ ඒ වගේ සිද්ධියක් එක්ක අපහසුතාවටපත් වුණ කට්ටියට මගෙන් පැත්තේ මම සමාව ආයදිනවා. මොකද අපි දන්නේ නැහැ කවුද ඒක කරේ කියලා තාමත්. හරිද? ඉතින් ඒ වගේ මේ කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා. මුලින්ම කියන්නේ මගේ ක්ලාස් ටික මට මගේ පාඩුවේ කරගන්න දෙන්න. හරිද? කවුරු හරි කරපු කෙනෙක් අදත් ඉන්නවා නම් බලාගෙන කියන්නේ මගේ ක්ලාස් ටික මට මගේ පාඩුවේ කරගන්න දෙන්න. මේක ඇද්දට ඇවිල්ලා නිකන් ඇඩ් දාන්න එපා. හරිද? මේක ගුරුවරයෙක් වෙන්නත් පුළුවන් නැත්නම් වෙන මන්ද මානසික විකෘති මානසිකත්ව තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් කවුරු කරත් ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාට කියන්නේ මගේ පාඩුවේ මගේ ක්ලාස් ටික කරගන්න දෙන්න. මම ඔයාලට වදයක් වෙන්නේ නැහනේ. හරිද? එහෙනම් මගේ පාඩුවේ මට ක්ලාස් ටික කරගන්න දෙන්න. වෙන කවුරු හරි පිටස්තර පුද්ගලයෙක් නම් ආවේ විශේෂයෙන්ම කියන්නේ මේක හදලා තියෙන්නේ 10 11 පන්තිවල ළමයින්ට ඉගෙන ගන්න මිසක් හරිද විකෘති මානසිකත්ව තියෙන කට්ටියට ආතල් ගන්න නෙමෙයි. ඒ හින්දා ප්ලීස් වද දෙන්න එපා මේක ඇතුලේ වැඩේ කරගෙන යන්න දෙන්න මට මගේ පාඩුවේ විදියට. හරිද? මොකද ඊයේ වගේ වැඩක් කරා ඊයේ ක්ලාස් ටික මම සිකුරාදා මම ටයිම් එක කියනවා සිකුරාදා නැවතත් ඒ ක්ලාස් ඊයේ තිබ්බ ක්ලාස් එක නැවත කරනවා. මොකද මට ඕන විදියට ක්ලාස් එක කරගන්න හම්බුන්නේ නැහැ. කලින් අතර ගන්න සිද්ධ වුණා. හරි. ඊළඟ පණිවිඩය තමයි මම පොඩ්ඩක් අද ඔයාලට වෙනස් ගතියක් ඇති මගේ ඇස් දෙකේට මේ වෙලාව. මොකද මම අසනීප තත්ත්වයක ඉන්නේ. අද උදේත් වැඩ කරා අද උදේ ක්ලාස් කරා හවසත් දැන් ඔයාලා ක්ලාස් එක කරනවා. ඒ වුණාට මම හරි අසනීප තත්ත්වෙ ඉන්නේ. ඇස් දෙක නිකන් මේ පීවිලා වගේ ඇති. හරිද? ඒක වැඩි ගණන් ගන්න එපා. මොකද මොකද මේ යම් කිසි අසනීප මට්ටමකින් ඉඳන් තමයි ක්ලාස් එක කරන්නේ. එතකොට හරි. දැන් ඔයාලා මාව හම්බෙන්නේ 11 වසරේ ළමයි අද තමයි පළවෙනි දවසට. හරිද? එතකොට මම කියන්නම් මේක වැඩේ කොහොමද වෙන්නේ කියලා මුලින්ම අප ගත්තොත් එහෙම 11 වසරේ ළමයින්ට අපි තියරි A to Z කරනවා. තියරි ටියුට් හම්බෙන්නේ නැහැ. 11 වසරේ සියලුම තියරි ඔයාලට පොතේ ලියවලා කතා කරනවා. මොකද තියරි ටියුට් එකක ළමයෙක් බලනවා කියන්නේ හිතම් පුරෝප ටියුට් එක ළමයෙක් එක බලනවා කියන්නේ ඒ ළමයාට ඒක ඔලුවට යන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ හින්දා මම තියරි නෝට් ටික පිළිවෙලට A to Z ඔයාලට මේ පාඩම් 15ම ලියවනවා. හරිද? එතකොට කාට හරි 10 වසර මිස් වෙලා තියෙනවා නම් එයාලට 10 වසරේ ක්ලාසස් එක ජොයින් වෙලා ඒ ටික කවර් කරගෙන යන්න පුළුවන්. එතකොට ක්ලාස් එකේ විස්තරය වෙන්නේ මෙහෙමයි. හැමදාම ඉරිදා 6:00 ඉඳන් 8:00 වෙනකන් 11 පන්තියේ ක්ලාසස් අපි පවත්වනවා. රෙකෝඩින්ස් ගන්න පුළුවන්. මේ මාසේ කියන්නේ පෙබරවාරි මාසේ දවස් 4 ෆ්‍රී ක්ලාසස් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒක YouTube එකෙන් සහ Zoom එකෙන් කියන දෙකෙන්ම ස්ට්‍රීම් වෙනවා. ඊට පස්සේ මාර්තු මාසේ ඉඳන් තමයි ඔයාලගේ අයකිරීමක් සහිතව ක්ලාසස් පටන් ගන්නෙ. අන්න එතකොට අපි Zoom එකෙන් විතරයි මේක ස්ට්‍රීම් කරන්නේ. එතකොට ඔයාලට රෙකෝඩින්ස් ගන්න පුළුවන්. Zoom එකෙන් ස්ට්‍රීම් කරන්නේ. එතකොට මාර්තු මාසේ ඉඳන් මාසෙක අයකිරීම වෙන්නේ රුපියල් 1000යි. හරිද? මාසෙක අයකිරීම රුපියල් 1000යි. මම ටියුට් වගේක් ලබා දෙනවා. ඒ තියරි ටියුට් නෙමෙයි මම ඒක කියන්නම්. ටියුටුත් එක්ක ටියුට් ටික ගෙදෙට්ට එනවා. ඒ ගෙදෙට්ට එන ටියුටුත් එක්ක මාසික අයකිරීම රුපියල් 1000ක් වෙනවා. ටියුට් දෙනවා. අරකයි මේකයි කියලා ඔයාලගෙන් වැඩි ගාණක් අය කරන්නේ නැහැ. ටියුටුයි තියරි ඔක්කොමත් එක්ක හරිද YouTube එකේ තව අමතර වීඩියෝස් ඔක්කොමත් එක්ක සියලුම පැකේජ් එක ඔයාලට රුපියල් 1000ක් තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලගේ ටියුට් එන්නේ මෙන්න මෙහෙම. අපි 1984 ඉඳන් මම හිතන්නේ මේක පේනව නේද? පේනව නේද? 1984 ඉඳන් 2025 වෙනකන් ආපු ඒ කියන්නේ දැන් මේ අවුරුද්ද දෙනවනේ 2025 වෙනකන් ආපු
සියලුම වර්ගීකරණය කරන ලද MCQ අපි ක්ලාස් එක තුල සාකච්ඡා කරනවා. අපිට වර්ගීකරණය කරපු MCQ දැන්ට තියෙනවා 1500 පැනලා. ඊට පස්සේ තියරි සෙට් වෙන්න තව ඔහොම MCQ සහ එක්සෑම් එකට මාස 4ක් 4මාරක් 5ක් තියෙද්දි අපි වෙනම ස්පෙෂල් පේපර් සිරිස් එකක් පටන් ගන්නවා. ඒක තුල පේපර් 25ක් 30ක් ආසන්න ප්‍රමාණයක් ඔයාලට කවර් වෙනවා. අන්න ඒ මොහොතේදීත් ඔයාලට 1200ක් විතර සාමාන්‍යයෙන් MCQ කවර් වෙනවා. ඊට පස්සේ අපි සෑම වාරයකටම වාර්ය භාග්‍ය පේපර්ස් වල ලබා දෙනවා. ඒ පේපර්සුත් එක්ක සාමාන්‍යයෙන් මේ දවස් ටික ඉවර වෙද්දී ඔයාට MCQ 3000 පැනලා කවර් වෙනවා. මේක කරන්නේ 10 ඉඳන් තමයි මේ MCQ සීරීස් එක යන්නේ. එතකොට ඔයාලගේ 11 ළමයින්ට පුළුවන් 10 වසරේ MCQ සීරීස් එකත් එක්ක ඒ වෙද්දි ජොයින් වෙන්න. මොකද 10 11 කියන ක්ලාසස් දෙකේදීම තමයි අපිට MCQ 1500 හම්බෙන්නේ. 11 වසරට විතරක් හම්බෙනවා MCQ 750 800ක් වගේ ප්‍රමාණයක් හම්බෙනවා. එතකොට මේ MCQ 750 850ත් එක්ක 10 වසරේ MCQ 750ක් විතර එකතු වුණාට පස්සේ තමයි MCQ 1200 වෙන්නේ. එතකොට 10 11 ෆුල් පැකේජ් එකදී MCQ 3000ක් විතර කවර් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි 1984 ඉඳන් ආපු එසේ ප්‍රශ්න සහ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න සියල්ලමත් ඔයාලට සාකච්ඡා කරනවා. ස්පෙෂල් පේපර් සීරීස් එකෙන් ඉවර වුණාට පස්සේ අපි 2017 ඉඳන් 2024 නැත්නම් 25 වෙනකන් ආපු සියලුම පේපර්ස් ලියවලා සාකච්ඡා කරනවා. ඔන්න ඕක තමයි අපේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට YouTube එක හරහා අපේ ෆ්‍රී වීඩියෝස් බලන්න පුළුවන්. හරිද? ඔයාලට මේ ක්ලාස් එකේ තත්ත්වය දැනගන්න ඕන YouTube එකට ගිහිල්ලා පැහැතර ඒක නයි කියලා සර්ච් කරන්න. මම group link ටික ඔක්කොම දාන්නම් ඔයාලට. ඔයාලා ඒක subscribe කරලා තියාගන්න. ඔයාලට ඒකත් එක්ක ගොඩක් දේවල් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඔයාලට පොඩි පොඩි අමතක වෙන කෑලි වීඩියෝස් ඉදිරියට වැටෙනවා. හරිද? පොඩි පොඩි වැදගත් දේවල් එක්සෑම් එකේ එක ප්‍රශ්න වීඩියෝස් ඉදිරියට වැටෙනවා. ඒවත් එක්කත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපේ ක්ලාස් එකේ වැඩපිළිවෙල යන්නේ. හරි. එතකොට අපි තියරි නෝට් ලියද්දී ඡේද ගණන් ලියවන්නේ නැහැ. අපි තියරි නෝට් ලියවද්දී පොයින්ට් වයිස් තියරිටික් කතා කරනවා. ඔහොම තමයි වැඩේ වෙන්නේ. අද පළවෙනි දවස් 11 හතරට අපි පටන් ගන්නමු. මම හිතනවා ඊයේ වගේ කඩා කප්පල්කාරී වැඩක් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා. ප්ලීස් එහෙම කරන්න එපා. මොකද මේක මගේ වැඩේ. මගේ විදිහට කරගන්න දීපන්. හරි? ඒ හින්දා අපි වැට්ටික් කරගෙන යමු. පිළිවෙලට ඉගෙන ගන්න ළමයි විතරක් මේකින්ද ඉගෙන ගන්න උවමනාවක් නැති කට්ටිය ලෙෆ්ට් හෑන්ඩ් කිසි ගැටලුවක් නැහැ. හරි? හරි. අපි පටන් ගන්න වැඩේ. ලියා ගන්න පළවෙනි මාතෘකාවේ 11 වසර GV පටක. පළවෙනි මාතෘකාව GV පටක. පොත් කීයක්ද කියලා අහනවා. පොත් මෙහෙමයි. හරිද? දැන්ට අපි තීරි ලියන්න එක පොතක් තිබ්බනම් ඇති. මම ඔයාලට ටියුට් දෙනවා මාර්තු වලින් පස්සේ. ඊට පස්සේ මම කියන්නම් මේ ටියුට් වලට උත්තර ලියන්න ඕන කොහොමද කියලා ටියුට් එක හම්බුනාට පස්සේ. ඒකට පොතක් කෝ දෙකක් ඕනේ වෙයි. එකම කියන්නම් ටියුට් හම්බුනාට පස්සේ කොහොමද මේවා වෙන්න ඕනේ කියලා. හරිද? දැනට එක පොතක් වගේ තිබ්බනම් ඇති. දැන්ට එක පොතක් තිබ්බනම් ලියා ගන්න මාතෘකාව GV පටක. GV පටක. ඒ යටතේ අනුමාතෘකාව ලියන්න. ඒ යටතේ අනුමාතෘකාව ලියන්න. බහුසෛලික ජීවීන්ගේ සංවිධාන මට්ටම්. බහුසෛලික ජීවීන්ගේ සංවිධාන මට්ටම්. මේ බෝඩ් එක කළු වෙලා තියෙන්නේ නේ? මොකද ගැටලුවක් තියෙනවා මෙසේජ් එකක් දාන්න. බහුසෛලික ජීවීන්ගේ සංවිධාන මට්ටම්. ලියන්න බහුසෛලික ජීවීන්ගේ සංවිධාන මට්ටම් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. සෛල පටක අවයව පද්ධති ජීවියක්. එන්න මේක ලියා ගන්න. බහුසෛලික ජීවීන්ගේ සංවිධාන මට්ටම් සෛල පටක අවයව පද්ධති සහ ජීවියක්. පද්ධති සහ ජීවියක්.
ඔයාලට zoom එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. zoom එක හොඳ quality එකකින් යනවා. මොකද YouTube එකේ stream කරද්දී යම් කිසි මට්ටම quality අඩුවීමක් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. හරි? හරි. හරි. සෛල පටක අවයව පද්‍ය ජීවය. හරි. දැන් අහගන්නකො කතාව. එකක් තමයි අය කියන්න ඕනේ මේ සයන්ස් කියන එක බං කටපාඩම් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද සයන්ස් දැන් තේරෙනවලු 10 වසරේ ඉඳලා 11 වසරට ආපු ළමයෙක්ට සයන්ස් කටපාඩම් කරාම කෙලවෙනවා කියලා. ඒ කෙලවෙන එක සාමාන්‍යයි. ඒකට හේතුව තමයි ඒකත් මම පාඩම් පටන් ගන්න කලින් කියන්නම්. 2017 පේපර්ස් ගත්තොත් එහෙම බං 2017 පේපරේ සාමාන්‍යයෙන් ළමයෙක්ට කටපාඩම් කරලා ලියා ගන්න මැච් එකක් ගහ ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ 2024 තමයි මේ සැරිලෙන් 25 පේපරේ 23 22 වගේ පේපර්ස් ගත්තොත් එහෙම කටපාඩම් කරන ළමයට ගොඩ දාගන්න බැරි මට්ටමක පේපර්ස් ඇවිත් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අපිට ඕනේ තර්ක කරන්න පුළුවන් ළමයෙක් මිසක් කටපාඩම් කරලා ගණන් හදන ළමයෙක් නෙමෙයි. එතකොට ඒ concept එක මත දැන් සාමාන්‍යයෙන් පේපර්ස් කටපාඩම් මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා තර්ක කරන මානසිකත්වයෙන් පේපර්ස් එන්න පටන් ගන්න තියෙනවා. ඒ හින්දා මේ සයන්ස් කියන එක කටපාඩම් කරන්න එපා. සයන්ස් කියන එක කටපාඩම් කරන්න ගියොත් සයන්ස් අපිර වෙනවා. මේක අවබෝධයෙන් ඉගෙන ගන්න. හරිද? අවබෝධයෙන් ඉගෙන ගන්න. අවබෝධයෙන් ඉගෙන ගන්න මම කියලා දෙන්නම්. මම කියන විදිහට වැඩ ටික කරපන්. හරිද? මම කියන විදිහට වැඩ ටික කරපන්. මම පාඩම් ක්ලාස් එක ඉවරෙද්දී අද කියන්නම්. මොකක්ද උඹලා කරන්න ඕනේ කියලා. ඒ කියන විදිහට පිළිවෙල වැඩ ටික කරපන්. එහෙම කරොත් උඹලට සයන්ස් වලට එකක් ගන්න පුළුවන්. එහෙම කරේ නැත්නම් සයන්ස් වලට එකක් ගන්න බෑ. මොන ගුරුවරයෙක් ගියත් ඒක එහෙම තමයි. හරි? ඒ හින්දා හරියට වැඩ කරන්න, හරියට වැඩෙත් එක්ක සෙට් වෙන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරි. ලාගනින්කෝ. දැන් සෛල මේ සෛල කියන එක ගැන අපි කතා කරනවා 10 6 වෙනි පාඩමේදී අපි කතා කරනවා සෛල ගැන. එතකොට සෛල සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් තියෙනවා සෛල. සෛල ට්‍රිලියන ගණන් මිලියන ගණන් තියෙනවා. මෙන්න මේ සෛල යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා පටක සංඛ්‍යාවක් හැදෙනවා. පටක සංඛ්‍යාවක් හැදෙනවා. තව හැදෙනවා. හරිද? පටක සංඛ්‍යාවක් හැදෙනවා. මේ පටක යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා අවයව සංඛ්‍යාවක් හැදෙනවා. මේ අවයව සංඛ්‍යාවක් එකතු වෙලා පද්ධති සංඛ්‍යාවක් හැදෙනවා. මෙන්න මේ පද්ධති එකතු වෙලා හැදෙනවා තනි ජීවියෙක්. එතකොට අපි සෛල වලින් පටන් ගන්නවා. සෛල තියෙනවා ට්‍රිලියන සංඛ්‍යාවක්. සෛල යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කියන පටක. පටක යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කියන අවයව. අවයව යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කියන පද්ධති. පද්ධති යම්කිසි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කියන තනි ජීවය. එතකොට මෙන්න මේ තිබ්බ ට්‍රිලියන ගණනක් විතර තියෙන සෛල තනි ජීවියෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඕක තමයි බහුසෛලික ජීවීන්ගේ අනුක්‍රමාධිපත්‍යය කියලා කියන්නේ. සෛල වලින් පටක හැදෙනවා, පටක වලින් අවයව හැදෙනවා, අවයව වලින් පද්ධති හැදෙනවා, පද්ධති වලින් හැදෙනවා ජීවියෙක්. එතකොට මෙන්න මේ ගැන අපි කතා කරා 10 වසරේදී. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කියන පටක පිළිබඳව. ලියාගන්න මාතෘකාව පටක. ලියාගන්න මාතෘකාව පටක. මාතෘකාව ලියාගන්න පටක. පටක ලියන්න. රතු පෑනෙන් පොයින්ට් එකක් දාලා ලියන්න. දැන් මම රතු පෑනෙන් ලියවන්නේ MCQ පොයින්ට්ස් ඔයාලට ඉතාම වැදගත් දේවල් තමයි රතු පෑනෙන් ලියන. හින්දා අපි පොයින්ට් වයිස් මේක් කරන්නේ. යන් රතු පෑනෙන් පොයින්ට් එකක් දාලා රතු පෑනෙන් පොයින්ට් එකක් දාලා ලියන්න. ජීවි දේහයක යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වූ ජීවි දේහයක යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වූ ජීවි දේහයක යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වූ පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් සෛල සමූහයක් 10
පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස අර්ථ දක්වනු ලබයි. පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස අර්ථ දක්වනු ලබයි. ළමෙක් අහලා තියෙනවා මේක 11 වසරේ පළවෙනි පාඩම. ඔව් 11 වසරේ පළවෙනි පාඩම තමයි මේ තියෙන්නේ. හරි. පටකයක් ලෙස අර්ථ දක්වනු ලබයි. හරි. අහගෙනින්කෝ පෑන් පැන්සල් තියලා පිළිවෙලට අහගෙන මොකද්ද පටකයක් කියන්නේ කියලා. දැන් මෙහෙම. මේ කතන්දර ටික පොඩ්ඩක් ඉතින් අමතක කරලා වරෙන් මම කියන උදාහරණයට. මෙතන ලිව්වම පේනවනේ. පේනවා. ඒක වැඩක් නැහැ. ඒක මගමුකෝ. මේ හරිය මේකෙන් ටිකක් තියෙනවනේ. ඒවලක් තියෙනවා පොඩ්ඩක්. හරි. දැන් මම කියනවා ඔයාලා දැන් 11 වසරනේ. 11 වසරේ සෙක්ෂන් එකේ ඉන්නවා ළමයි 200ක්. 11 වසරේ සෙක්ෂන් එකේ ඉන්නවා ළමයි 200ක්. දැන් මේ ළමයි 200 උදේ ඉස්කෝලේ ඇවිල්ලා කරන වැඩ ටිකක් හිතුවොත් එහෙම බං සාමාන්‍ය එකෙක් ඇවිල්ලා සෙල්ලම් කරනවා. එකෙක් ඇවිල්ලා කැන්ටිමට ඇවිල්ලා කෑම කනවා. එකෙක් කෑල්ලක් ටෝක් කරනවා. හරි කෙල්ල බලන්න යනවා එකෙක්. තව එකෙක් ඇවිල්ලා පාඩම් කරනවා. තව එකෙක් ඇවිල්ලා නිදිය ගන්නවා. තව එකෙක් කොහේ රවුම් ගහනවා තියාගෙන. ඔය ළමයි 200 ගත්තොත් බං විදි 200ක්. හරි? ළමයි 200 ගත්තොත් විදි 200යි. ඊට පස්සේ බෙල් එක ගහනවා. බෙල් එක ගැහුවට පස්සේ ඔන්න ළමයි ටික පන්ති වලට එන්න පටන් ගන්නවා. ළමයි ටික පන්ති වලට එන්න පටන් ගන්නවා. දැන් මම කියනවා මෙන්න මේ ඒ තියෙන A B C D කියලා පන්ති හතරක් මම කියනවා මෙන්න මේ A පන්තියේ ළමයි කරන්න ඕනේ අතු ගන්න එක. අතු ගාපන් කියලා කියන. B පන්තියේ ළමයි කරන්න ඕනේ ඉගෙන ගන්න එක. C පන්තියේ ළමයි කරන්න ඕනේ පාඩම් සෙල්ලම් කරන එක. මේ කට්ටිය කරන්න ඕනේ කොළ හිඳින එක. ඔන්න ඔහම මම එයාලා නිශ්චිත වූ කාර්ය හතරක් පවරනවා. දැන් ආරම්භයේ මේක හරියට තේරුම් ගනි. මොකද මම මේව ඔක්කොම ප්‍රායෝගික උදාහරණ සහිතව උඹලට පැහැදිලි කරනවා. හරිද? දැන් කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ප්‍රායෝගික උදාහරණත් එක්ක ඔයාලට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් A B C D කියලා පන්ති හතරක ළමයි පන්ති හතරක් තියෙනවා. උදේ ආපහු මුන් ටික ඔහේ ඉබ්බා ගාතේ ඔහේ රවුම් ගහ ඉන්නවා. නිශ්චිත කාර්යයක් උනේ නැහැ. හැබැයි මම එයාලට බෙල් එක ගහලා පන්තියට ගෙන්නුවට පස්සේ එයාලට එක නිශ්චිත කාර්යයන් පැවරුවා. ඒ පන්ති උන්ට කිව්වා අතු ගාපක්, උන්ට කිව්වා ඉගෙන ගන්න, මුන්ට කිව්වා සෙල්ලම් ගන්න, මුන්ට කිව්වා කොළ හැදින්න කියලා. දැන් මෙතෙන්ද සර්ලත් දානවා බලන්න. දැන් සර් කෙනෙක් දාලා තියෙන්නේ මුකුත් කරන්න විදිහක් නැහැ. එතකොට මේ ඉගෙන ගන්න ළමයාට පුළුවන් ද කියන්නකො අතු ගන්න? බෑ. ඒ වගේම අතු ගන්න ළමයාට පුළුවන් ද කියන්නකො මේ මොහොතේ ඉගෙන ගන්න? බෑ. අන්න මම ඒ පන්තිවලට නිශ්චිත කාර්ය බැගින් පැවරුවා. දැන් අපි යමුකෝ තියරියට. පටක කියන්නේ ඒ වගේ කතන්දරයක් තමයි. පටක කියලා කියන්නේ දැන් හිතන්න මේ ළමයි තමයි සෛල. උදේ සෛල ටිකට නිශ්චිත කාර්යයක් නෑ. යාලා යම් කිසි ඔය යාලගේ වැඩ කර ඉන්නවා. හැබැයි මං මේ සෛල එක මෙහෙම පැක් වලට හදලා මම කිව්වා මෙන්න මේ කට්ටිය කරන්න ඕනේ මෙන්න මේක. මේ කට්ටිය කරන්න ඕනේ මේක. මේ කට්ටිය කරන්න ඕනේ මේක. මේ කට්ටිය කරන්න ඕනේ මේක. අන්න නිශ්චිත කාර්යයන් පැවරුවා. පටකයක් කියන්නේ අන්නේ කතන්දරේ තමයි. පටකයක් කියන්නේ සෛල සංඛ්‍යාවක් එකතු කරලා ඒ සෛල වලට නිශ්චිත කාර්යයක් පැවරුවාම අන්න ඒ සෛල එකතුවට කියනවා මොකක් කියලාද අපි? පටකයක් කියලා අර්ථ දක්වනවා. තේරුණාද? පටකයක් කියලා කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වූ සම්භවයෙන් පොදු සෛල සමූහයකට තමයි අපි පටකයක් කියලා කියන්නේ. එතකොට ඒ පටක වලට අනෙක් කාර්යයන් කරන්න බෑ. එයාට පැවරපු කාර්යය විතරයි ඒ පටක විසින් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පටකයේ අර්ථයක් කීම කටපාඩම් කරනකොට මේක ලේසි. පටකයක් කියන්නේ සෛල සමූහයක්. හැබැයි නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සකස් වූ. පටකයක් කියන්නේ සෛල සමූහයක් තමයි. හැබැයි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සකස් වූ සෛල සමූහයකට කියනවා මොකක් කියලාද? පටකයක් කියලා. ඒතර මතක තියාගන්න. පටකයක් කියන්නේ සෛල සමූහයක් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සකස් වූ අන්නේ එහෙම අර්ථ දක්වහම අපිට කියන්න පුළුවන් පටකයක් කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වූ සම්භවයෙන් සමාන නම් පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි කියනවා මොකක් කියලාද? පටකයක් කියලා අපි අර්ථ දක්වනවා. ඔන්න මුලින්ම අපි පටකය කියන එක අර්ථ දක්වා ගත්තා. ඊට පස්සේ අපිට පටක වර්ගීකරණය කරන්න වෙනවා. ඔයාලා දන්නවා සෛල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ශාක පටක හා සත්ත්ව පටක. ශාක සෛල හා සත්ත්ව සෛල කියලා.
ශාක සෛල වලින් හැදුණු පටක වලට අපි කියනවා ශාක පටක කියලා. සත්ව සෛල වලින් හැදුණු පටක වලට කියනවා මොකද්ද? සත්ව සෛල කියලා. ලියා ගන්න මාතෘකාව. පටක වර්ගීකරණය. පටක වර්ගීකරණය. පටක වර්ගීකරණය. පටක වර්ගීකරණය. පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ශාක පටක, අනිත් එක තමයි සත්ව පටක. දාගන්න. එකක් තමයි ශාක පටක, අනිත් එක තමයි සත්ව පටක. උලන්නේ. හරි. එකක් තමයි ශාක පටක, අනිත් එක තමයි සත්ව පටක. එතකොට ශාක පටක හැදලා තියෙන්නේ ශාක සෛල වලින්. එතකොට මෙයාට මෙන්න මේ ශාක පටක වලින් හැදෙන සෛල වලට මෙන්න සෛල බිත්තියක් තියෙනවා. සෛල බිත්තියක් තියෙනවා. මෙයාට සෛල බිත්තියක් නැහැ. පොදුවේ ගත්තොත් එහෙම සෛල බිත්තියක් නැහැ. පොදුවේ ගත්තොත් එහෙම මෙන්න මේ ශාක පටක හා සත්ත්ව පටක කියලා වර්ග කරන්න ප්‍රධානතම හේතුව වෙන්නේ සෛල බිත්තියක් පැවතීම හා නොපැවතීම. සෛල බිත්තියක් පැවතීම හා නොපැවතීම මත අපි මේක වර්ග කරනවා ශාක පටක හා සත්ත්ව පටක කියලා. හරි. දැන් අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙනවා මේ පාඩම ඇතුලේ ශාක පටක ගැන වෙනම කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සත්ත්ව පටක ගැන වෙනම. දැන් ලියා ගන්න ප්‍රධාන මාතෘකාව ශාක පටක. ප්‍රධාන මාතෘකාව ශාක පටක. ශාක පටක. දෙක යටතේ අනුමාතෘකාව ලියා ගන්න. එක යටතේ අනුමාතෘකාවක්. ශාක පටක වර්ගීකරණය. ශාක පටක වර්ගීකරණය. දැන් මේ අද කරන ඒවා හරියට අවබෝධයෙන් කරගනින් කටපාඩම් ගන්න කිසිම දෙයක් නැහැ. මේ අද කරන්නේ උඹලට කරලි ඉවරෙද්දි තේරෙයි මං කියන්නේ මොකද්ද කියලා. ශාක පටක දාගන්න ගැලීම් සටහනක් තියෙනවා. ශාක පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි විභාජක පටක. විභාජක පටක. අනිත් එක තමයි ස්ථීර පටක. ස්ථීර පටක. එකක් තමයි විභාජක පටක, අනිත් එක තමයි ස්ථීර පටක. පොඩ්ඩක් ඈඩ් කරලා දාගන්න මේක පුරවන්න තියෙනවා අපිට ටිකක් වැඩි. හරි දාගන්නකෝ. විභාජක පටක ඊළඟ එක ස්ථීර පටක. විභාජක පටක අනිත් එක ස්ථීර පටක. මැච් එක විභාජක පටක එකක් ස්ථීර පටක. හරි විභාජක පටක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. විභාජක පටක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ලියාගන්න. අග්‍රස්ත විභාජකය මම හිතන්නේ මම ලියනවා පේනව නේද? මේක පේනවද? අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, අන්තරස්ත විභාජකය. ඊට පස්සේ පාර්ශ්වික විභාජකය. පාර්ශ්වික විභාජකය. දාගන්නකො. අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය. විභාජක පටක ප්‍රධාන කොටස් තුනයි. අග්‍රස්ත, අන්තරස්ත හා පාර්ශ්වික. බලපුවද?
අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය සහ පාර්ශ්වික විභාජකය. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. හරිද? අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව ඕන දෙයක් කරුවට මට කිසි ගැටලුවක් නැහැ. අනවශ්‍ය වැඩ කරන්න එපා ඊයේ වගේ. හරිද? මං හිතන්නේ ළමයෙක් නෙමෙයි කරන්න ඇත්තේ. අනිවාර්යෙන් ළමයෙක් නෙමෙයි. ඔය ඉන්නවා ඉතින් කඩාකප්පල්කාරී කට්ටිය. හරිද? තමන්ගේ වැඩේත් කරගන්නෙත් නැහැ. කරන අවශ්‍යවට කරගන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. මේ පැත්ත ලියාගන්න. ස්ථිර පටක බම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ ලයින් එක පේනවද? එනවනේ. ස්ථිර පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක. අනිත් එක තමයි සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. ඔන්න ස්ථිර පටක කොටස් දෙකකට බෙදෙනවා. සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක විදිහට රෙකෝඩින්ග් හම්බෙනවා. හරිද? YouTube රෙකෝඩින්ග් හම්බෙනවා. මම මේවා ඔක්කොම පබ්ලික් තියෙන වීඩියෝස්. ඔයාලට මේක ඉවරනට පස්සේ YouTube එක හරහා රෙකෝඩින්ග් ලබා ගන්න පුළුවන්. හරි. සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක. ඉංග්‍රීසි බං ගන්න දෙයක් නැහැ. මෙන්න මේ සරල ස්ථිර පටක කොටස් තුනකට බෙදෙනවා දාගන්න. කොටස් තුනකට බෙදෙනවා. මෙයා නැවත කොටස් දෙකකට බෙදෙනවා. සරල ස්ථිර පටක කොටස් තුනයි. මෘදුස්තර, මෘදුස්තර, දෘඩස්තර, ඊළඟ එක තමයි ස්ථූල කෝණාස්තර. මෘදුස්තර, දෘඩස්තර, ස්ථූල කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක කොටස් දෙකයි බං. එකක් තමයි ශෛලමය පටකය, ශෛලමය පටකය. ඊළඟ එක තමයි ප්ලෝයමය පටකය, ප්ලෝයමය පටකය. දාගන්නකෝ. විනාඩියක් විතර දෙන්නම් අඩුපාත් වෙනවා හදාගන්න ටක් ගාලා. සංකීර්ණ ස්ථිර පටක කොටස් දෙකයි ශෛලමය සහ ප්ලෝයමය කියලා. ශෛලමය හා ප්ලෝයමය කියලා. හරි. දැන් මං හිතන්නේ වෙලාව ඇති. වෙලාව ඇතිනේ chat එකේ දාන්න වෙලාව ඇතිද? තව ඕනේද? chat එකේ දාන්න ටක් ගාලා. වෙලාව මදිද කොහමද? ඇක්ටිව් වෙලා ඉන්න මොකද? ඔයාලා මේක ලයිව් නේ කරන්නේ හරිද? ඉතින් පුළුවන් තරම් ලයිව් එකේ බලන්න. ලයිව් එකේ බලන තරමක් හොඳයි. chat එකේ දාන්න ටක් ගාලා වෙලාව ඇද්ද කොහමද? ඇති සර්. හරි. හරි. දැන් මේ තියෙන්නේ අද ශාක පටකවල කතා කරන්න තියෙන ශාක පටකවල කතා කරන්න තියෙන සමරිය. අපිට කතා කරන්න තියෙනවා විභාජක පටක ගැන. ඒ යටතේ අග්‍රස්ත, අන්තරස්ත හා පාර්ශ්වික. ස්ථිර පටක ගැන කතා කරන්න තියෙනවා. ඒකේ තියෙනවා සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක කියලා. ඒ වගේනොත් මෘදුස්තර, දෘඩස්තර, ස්ථූල කෝලාස්තර, ශෛලමය හා ප්ලෝයමය කියන පටක ටික ගැන